හලෝ ගුඩ් මෝර්නිං ඔයාලා ඔක්කොම හැමෝටම අද මම ඉන්නේ මාර ලස්සන තැනක. ඒ තැන මොකද්ද කියලා කියනවනම් ඒ තැන රහසක්. මොකද දන්නවද මේ තැනට වැඩි කවුරුත් එන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන සම්පූර්ණ එකපාරක් ගිනිජල් විනාශ කරලා දෙම්මා මේ මුළු පැත්තම. මගේ පේන පිටවස්නේ පේන view එක හැම එකක්ම සම්පූර්ණම ගිනිජල් දැම්මා. ඒකින්ද මේ මෙතන මම එන විදිහ කියන්නේ නැහැ ඔයාලට. ඒ දන්නවද මේ නැත්තම් මේක විනාශ කරනවා අනිවාර්යයෙන් කට්ටිය આવොත් එහෙම එන්න ලස්සන වෙදින්න විතරක්. මොකද මේ වගේ තැන් එන ලස්සනයි. ඒක නිසා මේ මම කියනවා ඔයාලා මේක බලන්න ආවට කමන්නේ. නෝට මේ විනාශ කරන්න එපා. මොකද මගේ මේ පිටවස්යෙන් පේන view එක බලන්න පාරාදීස කර්මක පිටවස්යෙන් අරහේ පේන්නේ බ්‍රෑන්ඩ් එක. අපිට ගමු ඉස්සරහට. යම් පොඩක් ඉස්සරහට බලන්න තියෙන පේන view එක ඔයාලට බලන්නකො. මකරට කොච්චර ලස්සනද නේද? ඒ වගේ දැන් තමයි මේ මිනිස්සු ඇවිල්ලා ගිනිජල විනාශ කරන්නේ. උතන මුළු කන්දම මේ සම්පූර්ණයෙන්ම ගිනි ගත්තා. ඒකින්ද මේ වැඩි කවුරුත් මේ හරියට එන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයාලා ආවත් කමන්නේ විනාශ කරන්න එපා. බලන්න පේන view එක. අම්මෝ. අඩේ. චොක්කෝ මෙහෙම view එක මෙතන දැක්කේ නෑනේ. කොලා පිස්සුවක් නේ. ඔයාලා ගියත් දෙන්න මොකද්ද කියලා දන්නවද? ඔයාලා වෙන ඈතින් අර පොඩි වාහන එනවා. චුටි වාහන අරගෙන. ඒ තමයි මේන් රෝඩ් එක. මේ මේන් රෝඩ් එක ඔයාලට මම දැම්ම කියන්නේ පස්සේ කියන්න. එතකම් බලන්න view එක. මොන වගේ view එකද පේන්නේ කියලා. තරම් පිස්සුවක්. කොළ පාට නිම්නයක් වගේ නිකන්. කොතරම් view එක පේන්නේ නැහැ. මම ආවේ යන්න අර පාරෙන් අර අතන පේන පාර දිගේ උඩ ආවේ. ඒතර මම ඔයාලට පෙන්නන්නම් පේන නගර ටික. ඔයාලට පල්ලෙහෙන් පේන කුඹුරු වැඩ කරන මිනිස්සු කුඹුරු වැඩ කරලා තියෙන සම්පූර්ණ පල්ලෙහා. ඒතකොට මේ පේන්නේ ඇල්කඩුව පැත්ත. ඇල්කඩුව එතකොට සෙම්බුවත් පැත්තට යන පැත්ත. එතකොට අර හුන්නස්ගිරිය කන්ද මීදුවෙන් වැහිලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ සමහර විට මාතලේ. නුවර පැත්ත. මේ පැත්ත නුවර පැත්ත. මේ අර පේන බිල්ඩින් එක ලොකු නුවර තියෙන බිල්ඩින් එක. සමහරට හොස්පිටල් එකේ වෙන්න ඕනේ. ඒ නුවර. එතකොට මෙහෙට පේනවා අය මේ පැත්තේ view එක පේන්නේ නැහැ. මොකද මේ කොළ පාට මේක නිසා පේන්නේ නැහැ. අර පැත්තෙන් ඈතින් පේනවා විල්සියා. ඔයාලා දන්නේ නැති මාතලේ විල්සියා. එතකොට මම දැන් වෙලාව ඇවිල්ලා උදේ 9:00ට. ඒකින්ද තාම view එක ලස්සනට පේන්නේ නැහැ. ඒක නිසා ඔක්කොම ඊදුවෙම වැහිලා තියෙන කඳු මුදුන් ඔක්කොම. ඒක නිසා පේන්නේ නැහැ. පල්ලෙහා පාර නම් හොඳට පේනවා. මොකද මම උතින් තාම පල්ලෙහෙන් ආවේ. අන්න අර හරියට දාන වීල් එකක් තියෙනවට පේනවද දන්නේ නැහැ කැමරාවට. ඉතින් තමයි ආවේ. ඔය පේන්නේ බලකඩුවේ කන්ද. ඒ කියන්නේ ඔයාලා මාතලේ ඉඳලා නුවර පැත්තට එනවා නම් එසලා හම්බෙනවා වරකමුර. ඊට පස්සේ බලකඩුවේ කන්දම හම්බ වෙනවා. ඊට පස්සේ අලවත්තුවට හම්බ වෙනවා. ඊට පස්සේ කටුවස්තොට ඒ යන පාරේ තමයි මේ view එක පේන කන්ද පේන්නේ. ඔයාලට පාරේ යද්දි පේනවා හොඳට view එක. ඈතින් පේන පාර සමහරවිට මං හිතන්නේ කන්දෙන් එහා පැත්තේ පාර තියෙන්නේ. බලන්නකො පේන view එක. බෝ පිස්සුවක් නේද? එහෙනම් අපි යන්කෝ තව ලස්සන තැනක් තියෙනවා පේන්න. මොකක්ද දන්නවද? අන්න අතෙන්ද. ඒක හලක තමයි මාරු වියක් පේන්නේ. එතෙන්ද. අපිට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ ලස්සන කොළ පාට තිච්චි පාරක් දිගේ. ගමු ඉස්සරහට. මම නම් කියන්නේ දවල් වරු එන්න එපා ඔයාලා. මොකද දවල් වරු ආවොත් මේ view එක ඔයාලට බලා ගන්න වෙන්නේ නැහැ. මොකද දවල් වෙලා આવොත් අවුව සැරයි. පට්ටව සැරක් තියෙන්නේ. ඒක නිසා දවල් වරු නම් එන්න එපා. ඕනේ view එක ඔයාලට පේනවද? අම්මෝ
පිස්සුවක්. මෙතන මේ තියන්නේ බෝගහක්. සරුවට ඇදිච්ච බෝගහක් තියෙන්නේ. නඩ මේ බෝගහ මුකුත් නැහැ ගින්න පාරට. මොකද නැත්නම් සම්පූර්ණ මේ ගිනියන තිබ්බේ. මේ මුළු කන්දම දුම්පුරු පාඩලා තිබ්බේ. කොහේ වීව් එක නම් පිස්සුවක් කොච්චර වල තිබ්බත් ඉවර කරන්න බෑ. ඒක නිසා තාජුට්ටක් කරලා ඉඳලා අපි යමු. ආන්න පේන වීව් එක. තන්නේ කරම කොළ පාරාදීසිය. අපි ගියා බැන්ඩිකට. බැන්ඩිකට යනකොට මේ කැම් එක තිබ්බේ නැහැ. මොකද එතකොට කරේ වීඩියෝ කරේ ෆෝන් එකේ. ඒක නිසා ඒක වැඩි ක්වොලිටි නැහැ. ආය යනවා මං බැන්ඩිකට. දැන් කියන කැමරාවත් අරගෙන මොකද මම ගත්තා GoPro 12 එක. මං ට්‍රැවල් කරන්න ආස නිසා මොකද මේ අත්‍තරම ගොඩක් මහන්සිලා තමයි ගත්තේ. අර මං දන්නවා මේ මහන්සි වුණාට මේ වගේ දේවල් දකින්න පින තියෙනවා. මොකද ඔයාලට උනත් පෙන්නන්න හොඳ ක්වොලිටි වීඩියෝ ටිකක් තමයි මම මේ කරන්නේ. ඒක නිසා තමයි මම කැමරාව ගත්තේ. මගේ මහන්සියෙන් ගත්තේ. මම කියනවා ඉතින් පොඩියට පටන් ගත්තට කමක් නැහැ. කරන දේ සුපිරි ක්වොලිටි එක කරන්න ඕනේ. ඒක තමයි මගේ එකම මේක. ඒක නිසා මම කියනවා ඔයාලට කවදාවත් වැටෙන්න එපා. සබ්ස්ක්‍රයිබ් පොඩි ගානක් හිටියට ආසාව මම මේ channel එක කරනවා. මොකද මේ මම ආසයි මේ පරිසරෙ විඳින්න. ගොඩක් සතුටින් මම ඉන්නවා මේ වගේ තැන්වල ඉද්දි. හැමෝලේ මේ ඒකාකාරී ජීවිතයෙන් මිදිලා මේ වගේ තැනකට ඇවිල්ලා පොඩ්ඩක් නිදහස් ඉන්න ඕනේ. නැත්තම් මේ වැඩි වෙන්නේ නැහැ ජීවිතේ. බලන්න මේක ලස්සනනේ. උත්තර වගේ පාවෙන්න මොකද මෙතන තමයි ලොකුම view point එක තියෙන්නේ. මේ පැත්ත බයික නෙමෙයි අන්න අතන තියෙනවා බුදු පිළිමයක්. ඒකට යන්න පාරක් කොහෙන් හරි තියෙනවද දන්නේ නැහැ. යන්න දන්න තිබ්බොත් මම ඒකට යනවා. ඒක නිසා මේක බලමුකෝ නේද? පස්සේ යන්න. ඉතින් බලන්න ඔයාලා view එක. මෙතෙන්ද පේන view එක නම් පිස්සුවක්. උදේ පාන්දර 9ට විතර මෙතෙන්ට ඇවිල්ලා මේ වගේ තැනක ඉන්නවා කියන්නේ පිස්සුවක් නේද? මං දවල් ආවේ නැත්තේ යවුව සැරේ. මම දවල් වෙලා එනවා. අර උදේ වරු යවුව සැර නැහැ. නිකන් පාරක් වැඩි හරි. පාර ආදල් මේක. එන්න. අසමිනින්. මේක නම් පිස්සුවක්. එකෝට් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා මගේ යාළුවෝ ඔක්කොම.